වගකීමෙන් සත්‍ය හඹාන ප්‍රවෘත්ති වාර්තාකරණය ජාතික ප්‍රවෘත්ති මැදිරියේ සිට අද දවසේත් අපි දෙදෙනා හමු වෙනවා සඳමාලී හේවනායක සමගින් මම අමිල ජයසේකර. පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී අපේක්ෂා කරන බව කගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටි අඩු පීඩන කලාපය දිවයිනට ආසන්න මුහුදු ප්‍රදේශයේ තවදුරටත් පැවතීම ඊට හේතුවයි. වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ ප්‍රධාන ජලාශ 16ක් මේ වන විට වාන් දමමින් පවතින බවයි. ශ්‍රී ලංකා ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක කපිල චන්සේන මහතාගේ මරණයට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද පැවැත්වුණා. ඒ කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියර් ස්ටාමර්ට සිය දුරෙන් ඉවත් වන ලෙස බල කරමින් එරට කනිෂ්ඨ අමාත්‍යවරියක වන මියාටා ෆාන් බුල්ලේ සිය දුරෙන් ඉල්ලා අස්වී තිබෙනවා. එරට අභ්‍යන්තර කටයුතු ලේකම් ශබානා මහමුද්ද ඇතුළු කැබිනට් අමාත්‍යවරුන් පිරිසක් අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින්නේ ඔහු සිය දුරෙන් ඉවත් වන කාලය ප්‍රකාශයට පත් කරන ලෙසයි.